දායක වෙන්නේ කල්ප 94ක් නිරේ නූපදින මහඟු පුණ්‍ය කර්මයක් සිදු කිරීමට. කල්ප 94ක් නිරේ නූපදින මෙම මහඟු පුණ්‍ය කර්මයට අයියලගේ අම්මා තාත්තත් ශානක අයියත් දායක වුණා. ආච්චි පුංචි මේ දායක වෙන්නේ කල්ප 94ක් නිරේ නූපදින මහඟු පුණ්‍ය කර්මයක් සිදු කිරීමට. කල්ප 94ක් නිරේ නූපදින මෙම පුණ්‍ය කර්මය සිදු කිරීමට අක්කා ඇතුළු පවුලේ සැමක් දායක වුණා. අයියයි අක්කයි මේ දායක වෙන්නේ කල්ප 94ක් නිරේ නූපදින මහඟු පුණ්‍ය කර්මය සිදු කිරීමට. කල්ප 94ක් නිරේ නූපදින මෙම පුණ්‍ය කර්මය සිදු කිරීමට අනුර අයියා ඇතුළු පවුලේ සැමත් දායක වුණා. කල්ප 94ක් නිරේ නූපදින මෙම මහඟු පුණ්‍ය කර්මය සිදු කිරීමට නැන්දයි මාමයි දායක වුණා. ආච්චි සුති නැන්දයි කල්ප 94ක් නිරේ නූපදින මෙම මහඟු පුණ්‍ය කර්මය සිදු කිරීමට දායක වුණා. කල්ප 94ක් නිරේ නූපදින මෙම පුණ්‍ය කර්මය සිදු කිරීමට චූටි නැන්දා ඇතුළු සුද්දයියාගේ පවුලේ සැමත් දායක වුණා. නිල්පනාගොඩ පූජා පාණ්ඩසලට ගියපු වෙලාවේ කඩේ අයියට පුදුම අකරතැබ්බයක් තමයි වෙන්න ගියේ. බොහෝම ආදර ගෞරවයෙන් සිහිපත් කරන්න කැමති මහා සංඝරත්නය. උන්වහන්සේලා අපව නිරන්තරයෙන් පවෙන් අකුසලයෙන් ගලවාලීමටත් පිනෙහි කුසලයේ යෙදවීමටත් නිරතුරුව අවවාද අනුශාසනා දෙනවා. මහා සංඝරත්නයට අනේක වාරයක් පින්. තෙරුවන් සරණයි මගේ ආදරණීයන් හැමෝටම. ආයුගෙදර ප්‍රථම වීඩියෝ විදිහට පින් කටයුත්තක් කිරීමට මමත් මගේ බිරිඳත් තීරණය කරා. ඉතින් මාත් බිරිඳත් අපේ අයලිතුත් එක්ක අපේ දෙමාපියන් සහෝදර සහෝදරියන් නෑදෑයින් ඇතුළු අසල්වාසීන් සම්මාදන් කරගනිමින් මහඟු පුණ්‍ය කටයුත්තක් සිදු කිරීමට කටයුතු කරා. අපිට තිබුණු ලොකුම සතුට තමයි අපි මේ කටයුත්ත ගැන කියූ විගසින්ම හැමෝම බොහොම සතුටින් ඒට සම්මාදන් වුණා. තවත් දෙයක් කියන්න ඕනේ. සම්මාදන් කරගන්න නොහැකි වූ අය අනේ අපිත් එක්ක අමනාප වෙන්න නම් එපා. කටයුත්තට ප්‍රමාණවත් මුදල් එකතු වුන නිසා බොහෝ අය මුදලින් සම්මාදන් කරගන්න නොහැකි වුණා. මේ පින් කටයුත්ත තමයි බුද්ධ පූජා පාත්‍රය පූජා කිරීම. ආනිසංස කිහිපයකුත් කියන්නම්. කල්ප 94ක් නිරේ නූපදීම. උපද්‍රව අනතුරු නැත්තෙක් වීම. අන් අයගේ ගෞරවයට පාත්‍ර වීම. ආහාර පාන වස්ත්‍ර නොඅඩුව ලැබීම. ලැබෙන සම්පත් අකාලයේ විනාශ නොවීම. හැම කල්හිම ධර්මයට කැමති වීම. කෙලෙස් අඩු කෙනෙක් බවට පත්වීම. හැබැයි මොන ආනිසංසය ලැබෙන්නත් අපි යථාර්ථය අවබෝධ කරගෙන සිටිය යුතුයි. එනම් බුදුන් කෙරෙහි කිසිදා නොවෙනස් වන විශ්වාසය සහ බුදුන් කෙරෙහි ඇති බුද්ධ ගෞරවයයි. ඒ වගේම සියල්ලක් අනියත බව තේරුම් ගන්න ජීවත් විය යුතුයි. එහෙනම් ආයෙත් දවසක ආයුගෙදරින් අපි හම්බෙමු. තෙරුවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම. ආයුගෙදර අපි හැමදාමත් ඔයාලට ආදරෙයි.